අද අපි ඉන්නේ නුවරේදී මේ ගෙගිරි වැව අසල ඉතාම සුන්දර පරිසරයක. නමුත් කාලගුණේ ඉතාම සීතල අධික කාලගුණයක්. ඒකින්දම මට හිතුණා ඉතා අධික සීත කාලගුණ තත්ත්වයක්දී හෘද රෝගීන්ට ඒක බලපාන්නේ කොහොමද කියන ගැන කරුණු කීපයක් විස්තර කරලා දෙන්න. දැන් ඉතාම අධික සීත කාලගුණයකට අපි නිරාවරණය වුණාම ඒකෙන් වෙන්න පුළුවන් එක දෙයක් තමයි අපේ රුධිර වාහිනී ඉතා තදබල ලෙස සංකෝචනය තියෙන එක. ඉතා තදබල ලෙස ඇකිලි. ඒක එහෙම වෙන්නේ අපේ ශරීරයේ අභ්‍යන්තරයේ තියෙන උෂ්ණත්වය පිටතට යන්නේ නැතුව ආරක්ෂා කරගන්න. විශේෂයෙන් අපේ හමට ආදී ඒ ඉන්ද්‍රීන්ට එන රුධිර වාහිනී මේ වගේ සංකෝචනය වෙන්න පුළුවන්. එතකොට වෙන්න පුළුවන් දෙයක් තමයි අපේ හෘද ස්පන්දන වේගය වැඩි වෙන්න පුළුවන්. ඒ වගේම රුධිර පීඩනය වැඩි වෙන්න පුළුවන්. ඒ වගේ තත්ත්වයන් හින්දා හෘද රෝගීන්ට මේක යම් අවස්ථාවලදී අහිතකර විදියට බලපාන්න පුළුවන්. එතකොට මේ වගේ ස්වීත අධික කාලගුණවන් වල ජීවත් වෙන අය ඒ වගේම මේ වගේ ප්‍රදේශවලට සංචාරවලට එන අය එවැනි කාල කපානවලදී විශේෂයෙන් ඒ අධික සීතල කාලගුණයෙන් ආරක්ෂා වෙලා ඇඟ උණුසුම් කරලා කියාගන්න සුදුසු විදියට දුම් අඳින්න එක ඉතාම වැදගත් වෙනවා. ඒ වගේම එලිමහනේ විශේෂයෙන් හෘද රෝගීන් එලිමහනේ ඉතා අධික වෙහෙසකර දේවල් කරන එකත් පුළුවන් තරම් අඩු කරන්න ඕන. මම මේකෙන් අදහස් කරන්නේ ව්‍යායාම කරන එක අඩු කරන්න කියලා. ඉතා හොඳින් ඇඳගෙන උණුසුම් ඇඳුම් ඇඳගෙන විශේෂයෙන් ඇඳුම් කීපයක් අපි කියනවා ලේයර්ස් කියලා කීපයක් ඇඳගෙන ඒ වගේ ගිහිල්ලා ඒ වගේ දේවල් කරාට කමක් නැහැ. ඊළඟ කාරණාව තමයි විශේෂයෙන් මේ වගේ කාලගුණවලට නිරාවරණය වෙනකොට හෘද රෝගීන්ට මේ ඉන්ෆ්ලුවෙන්සා කියන රෝග තත්ත්වය තදබල ලෙස බලපාන්න පුළුවන්. ඒ නිසා එවැනි රෝගීන් විශේෂයෙන් වයස්ගත හෘද රෝගීන් ඒ ඉන්ෆ්ලුවෙන්සා වෛරසයට තියෙන එන්නතත් හැම අවුරුද්දෙම ලබා ගැනීම වැදගත් වෙනවා. ඒකින්ද හෘද රෝගීන් විශේෂයෙන් අධික සීතල කාලගුණ තත්ත්වයන් වලට නිරාවරණය වෙද්දී පරිස්සම් වෙන්න ඕන. මොකද එහෙම කාලගුණක තත්ත්වයන් තමන්ගේ හෘද සෞඛ්‍යයට බලපාන්න පුළුවන් හින්දා.